සුබ දවසක්. අද රාහු ග්‍රහයා ගැන අපි ඉගෙන ගනිමු. රාහු අවුරුදු 18ක් කේන්දරයක පිහිටිනවා. මහ දශාව අනුව රාහු දශාව වෙනස් වෙනවා. කෙනෙක් රාහු දශා මහ දශාවෙන් ඉපදුනොත් දශාශේෂය අඩු වැඩි වෙනවා. එහෙම නැතුව වෙනත් දශාවකින් ඉපදිලා රාහු ලැබුවොත් අවුරුදු 18ක් රාහු ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්න රාහු ග්‍රහයා කේන්දරයේ ස්ථාන 12ට ලග්නයට ධනස්ථානයට සහජස්ථානයට බන්ධ ස්ථානයට කුෂ්ඨ ස්ථානයට ශස්ත්‍ර ස්ථානයට විවාහක ස්ථානයට මෘත් ස්ථානයට ධර්ම ස්ථානයට කර්ම ස්ථානයට ආය ස්ථානයට වැය ස්ථානයට යන කියන ස්ථාන 12ට පිහිටන විදි අනුව පුජ්‍යලයාට එක එක ජීවිතේ හැලහැප්පීම් වලට ලක් වෙනවා. හොඳ වෙනවා නරක වෙනවා ජීවිතේ සාර්ථක අසාර්ථකත්වයේ තීරණය වෙනවා. ඒ රාහු ග්‍රහයෙන් උප්පත්ති දශාව අනුව ඒක තීරණය වගේම අතුරු දශාවක් හෝ මහ දශාවක් ආවතින් පුජ්‍යලයට නොයෙකුත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ ඡායාග්‍රහයක් වෙන මේ රාහු ග්‍රහයා අවුරුදු 18ක් ඉන්නකොට පුජ්‍යලයේ නුවණ අඩු කිරීම තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. නුවණට අඩු කිරීම රාහු දශාව ලැබුවම ගන්න තීන්දුව තීරණ අනුවණය වෙනවා. හොඳට ඉගෙනගෙන හිටිය කෙනෙක් වුණත් ජීවිතය හා සම්බන්ධ කටයුතු කිරීමේදී ගන්න තීන්දුව තීරණ ඊටාත්ම නුවණත් විදියට සමාජයේ කතා බහට ලක් වෙනවා. එහෙම වෙන්නේ ගොඩක් කෙනෙක්ගේ රාහු මහ දශාව ගත කරන අයට ඒ වගේ කරදර බාධක ඇති වෙනවා. ඒකට සෙනසුරේ රාෂ්ටකත් එක්ක වුණොත් අන්න ජීවිතේ ගොඩක් දුක්ඛිත තත්ත්වයකට හේතු වෙන්න ඒක එහෙම යෙදෙනවා. ඒ නිසා අපි බලමු මේ රාහු ග්‍රහය ස්ථාන 12 පිහිටීම අනුව මොන විදිහේ බලපෑමක් ඇති කරනවද කියලා. දල කේන්ද්‍ර සටහනක් ඇඳලා අපි තේරුම් ගමු රාහු ග්‍රහය කේන්දරේ පිහිටින විදිය. රාහු දෙක කියන්නේ ධනස්ථානය. ධනස්ථානයට රාහු ගියාට පස්සේ වෙන්නේ ධනය විනාශ වෙන එක. රාහු ග්‍රහය ධනයට හොඳ නැහැ. ධනයට හොඳ නැති රාහු ග්‍රහය වෘශ්චික රාශියක් වගේ මිථුන රාශියක් වගේ කන්‍යා ධනු මීන ඒ වගේ රාශි වුණොත් කුම්භ මකර වගේ රාශි වුණොත් ටිකක් සුබඵල ඇති කරන. සුබඵල කියන්නේ අර දුර්වල තත්ත්වේ නෑ දුක් විඳලා හරි මුදල් උපයා ගැනීමේ ශක්තියක් ඇති කරනවා. මේෂ රාශිය මේෂ වෘෂභ සිංහ වගේ රාශි වුණොත් අන්න ධනස්ථානයටත් රාහු හොඳ නැති වගේම ඒ රාශියටත් හොඳ නැති වුණාම ගොඩාක් දුගී දුප්පත් කරනවා. ගොඩක් දුක් විඳින්න වෙනවා. දුප්පත් ජීවිතයක් ගත කරන්න වෙනවා. මොන රැකියාව කරත් හම්බ කරත් ඒ සල්ලි නැති වෙනවා. ඒව ගැන කිසිම උනන්දුවක් නැතිව අනවශ්‍ය දේවල් වලට වියපැහැදම් කරනවා. ඒ වගේම කුඩා කාලයේදී පියාට අපල යෙදෙනවා. පියාගෙන් වෙන් වෙනවා. පියා ඈත් කරනවා. ඊට ඒ වගේ තත්ත්වයක් තමයි ඇති කරවන්නේ රාහු ධනස්ථානයේ යෙදුනම. එහෙම ධනස්ථානයේ යෙදුන රාහු ග්‍රහය මොන යම් කාරණයකට හෝ ජීවිතයේ අධ්‍යාපනය, විවාහය, රැකියාව වගේ කාර්යයක් ලබන වයසේදී රාහු දශාව ලැබලා තිබුණොත් අන්නේ පුජ්‍යලයට ඒ තත්ත්වේ හොඳ තැනකට යන්න තියෙන සමාජ තත්ත්වේ නැති කරනවා. ඒක රැකියාවක් කළ මුදල් ලබන තත්ත්වයක් රාහු මහ දශාව ලැබුවොත් ඒ ගන්න මුදල් වලින් ඵල ප්‍රයෝජනයක් නැති දේවල් වලට වියපැහැදම් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි රාහු ග්‍රහය ධනස්ථානයේ යෙදෙනුම ඇති කරන හේතුව. අපි බලමු ඊළඟ වීඩියෝ වලින් සහජස්ථානයට රාහු ග්‍රහය ලැබුවට පස්සේ ඇති කරවන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා.